අයිබෝවන් ටොචි මීඩියා එක්ක රැඳිලා ඉන්න ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මතක ඇති මීට සතියකට විතර කලින් මම මගේ channel එකේ post එකක් දැම්මා. අපේ රට තුල සිදුවන දුම්රිය පීලි පෙනීම් ගැන කතා කරමු කියලා. මේ සූදානම ඒ ගැන කතා කරන්න. ශ්‍රී ලංකාව තුල මෑතකදී දුම්රිය පීලි පෙනීම් බහුලව දක්නට ලැබුණා. ඒක ඔයාලා මම අපි හැමෝම දන්න දෙයක්. ඉතින් මේක වග කියන්න ඕන කවුරුන්ද? දුම්රිය රියදුරන්ද? දුම්රිය දෙපාර්තමේන්තුවද? එහෙමත් නැත්නම් රජයේද? එහෙමත් නැත්නම් මෙහි ගමන් කරන ජනතාවද? මෙන්න මේ දුම්රිය පීලිපැනීම් හේතු කොටගෙන දිගින් දිගටම දුම්රිය ප්‍රමාද වීම සිද්ධ වුණා. નિયમિત වේලාවට දුම්රිය ළඟා වුණේ නැහැ. මේ හේතුව නිසා දුම්රිය ප්‍රමාද වීම නිසා අසරණ වුණේ කවුරුන්ද? નિયમિત වේලාවට සේවයට වාර්තා කිරීමට නොහැකි වුණු නිලධාරීන්, નિયમિત වේලාවට නිවෙස් වලට ළඟා වීමට නොහැකිව මහමග අසරණ වුණ මිනිසුන් දුම්රියෙන් බැසලා තම නිවෙස් කරා තවත් වාහනවල ගමන් කරපු මිනිසුන්ට එම වාහන මගහැරිලා ගියා. ඒ වගේම තමයි රෝහල් එහෙම නැත්නම් විවිධ ආයතන වලට નિયમિત වේලාවට යන්න තිබ්බ මගීන්ට ඒවට ය아가න්නට නොහැකුණා. කියාගන්න බැරි තරම් අසරණකමකින් ඔවුන් බරපතල ගැටලු රැසකට මුහුණ දුන්නා. මේ ගැටලුව ඇත්තටම දැනුනේ දුම්රියේ ගමන් කරපු අහිංසක ඒ මගීන්ට විතරයි. හැබැයි වග කිය යුතු AC රූම් වල ඉන්න රජයේ වියදමින් රජයේ වාහනවල එහා මෙහා යන නිලධාරීන්ට නම් මෙය දැනෙන්නේ නැතුව ඇති. මේ රට තුල දුම්රිය ප්‍රමාද වීම වලට නීතියක් නැද්ද? පළදායි දුම්රිය ධාවනයක් රට තුල ස්ථාපිත කිරීමට තවමත් නොහැකි වෙලා තියෙන්නේ ඇයිද? මේ නම් ප්‍රශ්නයක්. පැය භාගේ පැය පමණ નિયમિત වේලාවන්ට වඩා මේ දුම්රිය ප්‍රමාද වීම සිදු වෙනවා. විශේෂයෙන්ම බෙලියත් ඉඳලා මර්දාන දක්වා ගමන් කරන ඒ කියන්නේ මුහුදුමඩ මාර්ගයේ දුම්රිය ධාවනයන් වල ප්‍රමාද වීම බහුලව සිද්ධ වෙනවා. ඇත්තටම මෙසේ දුම්රිය ප්‍රමාද වීම වලට හේතුව මොකක්ද? අපි සොයලා බලන්න ඕන අන්න ඒ දේ තමයි. අපි දන්න විදියට අපිට තේරෙන විදියට සමහර වෙලාවට දුම්රිය ධාවන පත කඩතොළු සහිත අබලන් තත්ත්වයේ තියෙන්න පුළුවන්. ඒක නිසා දුම්රිය රියදුරන් අසරණ වෙනවා වේගෙන් යාමට නොහැකි වෙලා. එසේනම් සියදිවිය යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව මැදිහත් වීම හරහා මෙම ධාවනයට නිසුදුසු තත්ත්වයේ තියෙන දුම්රිය පත හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම. ඒ වගේම තමයි අධික වේගින් යාම නිසා දුම්රිය පීලිපැනීම් ලක් වෙලා දුම්රිය ප්‍රමාද වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා වේග සීමාවන් දැමිය යුතුයි. ඒ වගේම තමයි දුම්රිය රියදුරන් වග බලා ගන්න ඕන කිසිම විශේෂ හේතුවක් නැතුව දුම්රිය ප්‍රමාද වීම සිදු නොවීමට. ඒ වගේම දුම්රියයන් නඩත්තුව සිදු විය යුතුයි. මෙන්න මෙවැනි පුංචි වෙනස් කිරීම් හරහා හෝ අපි බලන්න ඕනේ අපේ මේ දුම්රිය සේවාව නැවත යථා තත්ත්වයට පත් කරගත හැකිද කියලා. ඉතින් මෙවැනි සංශෝධන හරහා අප රට තුල විධිමත් දුම්රිය සේවාවක් දුම්රිය ධාවනයක් හැකි ඉක්මනින් ස්ථාපිත කරලා මේ දුම්රියෙන් ගමන් කරනා මගීන්ට සහනදායි සතුටුදායක හෙට දවසක් උදා කිරීම තුළින් රටේ අනාගතයේ සේවාවන්හි කාර්යක්ෂමතාවය වඩාත් යහපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා වගකිය යුතු නිලධාරීන්ගේ දැස් විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්ට කරන මේ කාරුණික ආදරණීය මතක් කිරීමක් තමයි මේ වීඩියෝ එකට පහලින් ඔයාලා ළඟ තිබෙන වටිනා අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න. ඒවා අදාළ බලධාරීන්ගේ නෙත කෙටේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු. එසේනම් මෙතෙක් වෙලා මා සමග රැඳී සිටිපු ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ආයෙ දවසක මෙවැනි වීඩියෝ එකකින් හම්බ වෙමු. එතෙක් ඔබට සම්මා සම්බුදු සරණයි.